guys, welcome back to my YouTube channel. කාලයකට පස්සේ vlog එකක් අරගෙන ආවේ. අපි කොහමද අවුරුදු සැම්බුවේ කියලා ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. අපි මේ මුලින්ම යන්නේ අවුරුද්දට කලින් අලුත් හැඳුම් ගන්න ඕනේනේ. ඒ වගේම ගෙදර කට්ටියට තෑගි ටිකකුත් ගන්න ගියා. ඉතින් අයියට හොරෙන් කොහොම හරි ගෙදර අයට තෑගි ටිකක් එකතු කරගෙන අයියයි මයි ගියා. මහන්සි නිසා KFC එකට ගිහලා දවල්ට කාලා එහෙමම ගෙදර ආවා. මේ ඉන්නේ අපි ගණයමුල KFC එකේ අලුතෙන් තමා මේක දැම්මේ. ඉතින් ඕගොල්ලොත් ගණයමුල්ල ආවට ඉන්න කෙනෙක් නම් KFC එකට ඇවිල්ලා කාලා බලන්න. අලුතෙන් තමයි දාලා තියෙන්නේ ෆුඩ් සිටි එකට එහා පැත්තෙමයි තියෙන්නේ. ගුවන් පාලම ළඟමයි. කීයද? අපේ නම්බර එක 417. කීයෙන් කතා කරේ යන්න? දන්නේ නැහැ මට මතක නැහැ. හරි යන්නකෝ අරගෙන ඉතින්. ඔය යන්නද? ඉතරන්නේ. ඔය ඉන්න මං ගිහලා අහන්න. නැහැ මට අනේ ඉන්න ආවද? ආලතිලා කතා කරා. යන්නවා. එයාට මොකක්ද කියලා බැලුවා. පොඩි වෙලාවක් දෙන්න කියලා හොට්ටොක් එකේ පිටිරල් එකයි කියලා. මේ මේකේ adalah ada kan lu meme ya minta nih juga gila nih ya tapi malah api yang ada season දාලා අපි දැන් කාලා කෙලින්ම ගෙදර ගියා. මට කියන්නේ ඇඳුම් ගන්න ඒවයි වීඩියෝ කෑටියක් ගන්න බැරුණා. එච්චරට සෙනඟ නිසා ඒ පාර්ට් එකේ වීඩියෝස් ගන්න බැරි වුණා. අර ඇඳුම් අරගෙන තමා කන්න ගියේ. ඊට පස්සේ කෙලින්ම ගෙදර 14 අවුරුදු දවසේ උදේම නැකතට වැඩ කරන්න ඕන නිසා අපි උදේම කිරිබත් හදන්න ඔක්කොම ටික වැඩ ටික කරගත්තා. පොල් ගාලා තාත්තම උදව් කරා පොල් ගාලා කිරිමිල් කළා ඔක්කොම කරලා දුන්නා. ඉතින් කිරිබත් එකත් ලස්සනට හදාගත්තා. මේ බ්ලොග් එක පොඩ්ඩක් දික් වෙයි. මොකද අවුරුද්දට මොනවද කරේ, අවුරුද්දට කලින් කොහමද ලෑස්ති වුනේ, අවුරුද්ද දවසේ මොකද වුනේ, ඊට පස්සේ දවස්වල අවුරුදු උත්සවයට යන්නේ කොහමද, ඒ හැම දවසක්ම එකට කරලා තමයි මේ vlog එක දාන්නේ. ඒක නිසා පොඩ්ඩක් vlog එක දික් වෙයි. ඉතින් ඕගොල්ලෝ දිගටම බලාගෙන ඉන්න කොහොමද අපි අවුරුදු දවස ගත කරන්නේ කියලා දැන්. ටික දෙක වගේ පස්සේ ගොල්ලෝ ලිපැතුලට අවුල් කරලා තුන් පැත්තෙන් දාලා අර දර කෑලි හිමින් ලං කරන්නේ. මොල් කට්ටක් කුඩු කරලා දාලා
එකතෙක් වෙමුගේ මැදසාලේ ඉරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු මේ වාරේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ඉරිදිලි සිත සැලසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ඉරිදිලි සිත සැලසී සිත සැනසේවා හැමගේ ඉතින් ඊට පස්සේ අපි නෑගම් ගියා පාටි වලට ගියා ඒව තමයි දිගටම තියෙන්නේ බලාගෙන ඉන්න. ඒකට දානවා එතකොට බලන්න ඕන. අපි දැන් කවන එකක් අපි වයන් කනවා දොයිරම් මතයි. මේ vlog එකට වැටෙනවා මේක. ලස්සනට ඉන්න. හරි ඉතින් ඊට පස්සේ අපේ ගමේ අවුරුදු උත්සවයක් තිබ්බා. අපි අවුරුදු උත්සවයටත් ගියා. එතනට ගිහිල්ලා අපේ අයියට මාරම වැඩක් වුණා. එයා සැඟවුණු අමුත්ත කියලා. මෙයානේ මේ තැඟුණා. ඒ තමයි මම සංගීත කාඩ් එක දාගත්ත එක්ස්ට්‍රා කරලා ඔව් ෂේප් එකේ පණින්න හදන්නේ. අවුරුද්දේ අසිරිය අද්දන වාසන සුන්දර අත්දැකීමක සාහිත්‍ය බලන්න නැත්නම් ඉතින් වාන් විතර දින්න උසාවියේ මුත් එක. කාන්තා කොට්ටපුණ තරඟය මට එඩි උසයි නෙමෙයි. අදින් එන්න කාන්තා කොට්ටපුණ තරඟයට කැමති අය එල්ලෙක්ලු. මං එල්ලෙක් කාන්තා කොට්ටපුණ තරඟයට කැමති අය ඊට අපි ඉලන්තර එන්න තරඟය ආරම්භ කරන්න හදන්නේ මම යන්නේ නැහැ මම මෙතන වගේ මට අවුවයි ඒක. තැඟුණා මත. ඉලින් ඉන්නේ. මේ තැඟුණා මත කරන්න. හේ මේ තැඟුණා මත. මේ පිබිදෙන අවමංගලදාන සමිතිය වල කමල්ම එකම තැනකට අරගෙන යමු කියලා එතනදී තමයි මේ විදිහට අඬන්නේ මේ විදිහට hina වෙන්නේ අර විදිහට
හරි ඉතින් ඊට පස්සේ අපි නැතෑ ගෙදරක රෑ ගියා. ඊට පස්සේ එහෙන් කාලා කැට සෙල්ලම් කරලා එන්ජොයි කරලා ගෙදර ආවා. ඉතින් ඔහොම තමයි අපේ අවුරුදු දවස ගෙවුනේ. තව නෑදෑයෝ වලගේ ඒව වීඩියෝස් කරගන්න බැරි වුණා. ඉතින් තවත් අලුත් ලස්සන වීලොග් එකකින් ආයෙ හම්බෙමු. අදට ගිහින් එන්නම්. බයි බයි.